ඔයාලා එක එක જાතියේ බයිසිකල් ස්කූටර් දැකලා ඇති. ඒත් අද මම ඔයාලට පෙන්වන්න යන්නේ අප්‍රිකාවේ තියෙන ලෝකයේ වෙන කොහෙවත් නැති වෙනස්ම විදිහේ ට්‍රාන්ස්පෝර්ට් ස්කූටර් જાතියක් ගැන. මේවා නිකම් ස්කූටර් නෙමෙයි. කිසිම එන්ජින් එකක් නැහැ. සම්පූර්ණයෙන්ම අතින් තමයි හදලා තියෙන්නේ. අප්‍රිකාවේ කොංගෝ රාජ්‍යයේ මිනිස්සු මේවට කියන්නේ චුගුඩු ස්කූටර් කියලා. ඉතින් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. බැලූ බැල්මට මේක නිකන් ලී කැබලි එකතු කරලා හදපු සෙල්ලම් බඩුවක් වගේ පෙනුනට මේක මාරම ඉංජිනේරු ශිල්පයක්. මේ ස්කූටර් එක සම්පූර්ණයෙන්ම වගේ හදන්නේ ශක්තිමත් ලී වලින්. රෝද දෙකත් ලී වලින්ම කපලා ඒ වටේට පරණ කාර් හෝ බස් ටයර් රබර් පටි විදියට අලවලා තියෙනවා. එක එක පාරවල් වල යද්දි ভাইබ්‍රේෂන් එක අඩු කරන්න පරණ රබර් පටි හැන්ඩල් එකේ සහ වීල් අතරට ඔතලා තියෙනවා. මේක තමයි මේ ගමේ මිනිස්සුන්ගේ ස්වභාවික ෂොක් ඇබ්සෝර් සිස්ටම් එක. සාමාන්‍ය ස්කූටර් එකකට වඩා මේවා ගොඩක් ලොකුයි. අඩි 6ක් 7ක් විතර දීගයි. දැන් ඔයාලට හිතෙයි එන්ජින් එකක් නැතුව මේකෙන් මොකද්ද කරන්න කියලා. මේක තමයි මේ පැත්තේ මිනිස්සුන්ගේ ප්‍රධානම ලොජිස්ටික් ක්‍රමය. මේ ලී ස්කූටර් එකට කිලෝ 500 සිට 800 දක්වා මාරම බරක් පටවන්න පුළුවන්. අල ගෝවා වගේ එළවලු ලී අඟුරු සහ තවත් බරබඩු ගම්වල ඉඳන් නගරේ මාකට් එකට ගෙනියන්නේ මේවයින්. කඳු බැසගෙන යද්දි ස්කූටර් එක උඩ නැගලා බැලන්ස් කරන් යනවා. කඳු උඩට යද්දි පිටිපස්සෙන් තල්ලු කරගෙන තමයි අරන් යන්නේ. පාදයෙන් පාගන බ්‍රේක් සිස්ටම් එකක් තමයි මේකේ තියෙන්නේ. අප්‍රිකාවේ මේ ප්‍රදේශවල මිනිස්සුන්ට ලොකු වාහන ට්‍රක් රථ ගන්න සල්ලි නෑ. ඉතින් මේ චුගුඩු ස්කූටර් එකක් කියන්නේ ඒ මිනිස්සුන්ගේ ජීවනෝපාය. ස්කූටර් එකක් හදන්න ඩොලර් 100ක් 150ක් විතර යද්දී මේකෙන් බඩු ප්‍රහාණය කරලා දවසට හොඳ ආදායමක් උපයන්න එයාලට පුළුවන්. මේක ඒ පළාතේ රයිඩ් ෂෙයාරින් නැත්තම් good transport business එකක් කිව්වොත් හරි. තාක්ෂණය කොච්චර ඉහළට ගියත් Tamanට තියෙන සීමිත සම්පත් වලින් උපරිම ප්‍රයෝජනය ගන්න අප්‍රිකාවේ මිනිස්සු කරපු මේ නිර්මාණය ඇත්තට මාරම එකක් නේද? ඔයාලටත් හිතෙන දේ පහලින් කමෙන්ට් කරන්න. වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් ලයික් එකක් දාන්න. යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. තවත් මේ වගේ වීඩියෝ බලන්න channel එක subscribe කරන්න අමතක කරන්න එපා. එහෙනම් තවත් වීඩියෝ එකකින් හමු වෙමු. ඔබට සුබ දවසක්.